හැටියට ඔයත්තන්ගේ ආර්ථිකය නේ කළමනාකරණය කරගන්නට බෞද්ධ ධර්මයට අනුව උපදේශයක් මම මේ දේශනාවේදී ලබා දෙනවා. මොකද හේතුව අපි ගෙවමින් ඉන්නේ ඊටාම අපහසු ඊටාම අසීරු කාලයක් නේ. අපි මේ මහා පින්කම් කළාට මොකද මේ අපි ගෙවමින් ඉන්න මොහොත ගත්තොත් ඊටාම දුෂ්කර මොහොතක්. ව්‍යාපාර කඩන් වැටිලා තියෙනවානේ. ස්ථාන වැහිලා තියෙනවා. රැකිරක්ෂා මිනිස්සුන්ට අහිමි වෙමින් තියෙනවා. යන්තම් බැංකු පද්ධතිය හෙල්ලෙන දත වගේ කොහොම හරි අද නැතුවට හෙටද කියලා බල යාන්තම් පවත්වාගෙන යමින් තිබෙනවා. ඊට අභියෝග මැත්තේ යන කාලයක අපි බුදුදහමට අනුව අපේ ආර්ථික ජීවිතය ටිකක් කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කිරීම හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒක ඔයත්තන්ට උපකාරයක් වෙන නිසා. හැබැයි මතක තියාගන්න. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ අරමුණ උනේ ආර්ථික කළමනාකරණය ගැන උපදෙස් දීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මූලික අරමුණ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්ම හතරෙන් සදාකාලිකවම නිදහස් වෙන විදිය කියලා දෙන එක. ඒ විදිය කියලා දෙද්දී උන්වහන්සේ වදාළ කරුණු වල තියෙනවා යහපත් ගෘහ ජීවිතයකට අවශ්‍ය කරන මාර්ගෝපදේශනේ තියෙනවා. යහපත් ගෘහ ජීවිතයකට අවශ්‍ය කරන මාර්ගෝපදේශනේ තියෙනවා. ආර්ථිකය වඩා යහපත්ව පවත්වා ගන්නට උදව් වෙන මඟ පෙන්වීම දේශනාවේ අන්තර්ගත වෙලා තියෙනවා. අද තෝරගන්නේ එවැනි කරුණු. එවැනි කරුණු තමයි තෝරගන්නේ. නිවන් මඟත් අහුරගන්නේ නැතුව නේද? ජීවිතයත් පවත්ව ගන්න විදිය. බුදුහාමුදුරන්ගේ දහමට අනුව ගිහියන්ට තියෙන ලොකුම දුක. ගිහියන්ට තියෙන ලොකුම දුක තමයි දාලිද්‍යම් භික්කවේ දුක්ඛං නේ. දැන් ගෘහස්ත ජීවිත ගෙවන අයට ඒ ජීවිතයට සාපේක්ෂව ගත්තොත් ලොකුම දුක තමයි මොකද්ද? දිලිඳුකම්. දාලිද්‍යම් භික්කවේ දුක්ඛං ගිහීනං කාමභෝගීනම්. පංචකාමය හොයන කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් තමයි දුගී දුප්පත්කම. එතකොට දිලිඳුකමෙන් නිදහස් වෙන්නේ නැතුව කාමභෝගී ජීවිතයක් අපේක්ෂා කරන අයට සතුටක් සැනසෙල්ලක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එතකොට දිලිඳුකමෙන් දරිද්‍රතාවයෙන් උඩට එන්න බුදුදහමේ යෝජනා තියෙනවා. බුදුදහමේ යෝජනා තියෙනවා. ඒ යෝජනාවලේ මූලික හරය අන්තර්ගත වෙන්නේ මෙහිමයි. උත්තාන විරියාදී ගත උත්සාහය සහ වීරිය තියෙනවා. බාහා බල පරිචිතා අතපය හොඳට වෙහෙසවන්න ඕන. සේදා වක්කිත්තා දහඩිය වගුරුවන්න ඕන. ධම්මිකා ධම්ම ලද්ධා ධර්මානුකූලවම හම්බ කරන්න ඕන. අන්න එතනින් තමයි නිවන් මඟ රැකෙන්නේ. ඊටු ටික කවුරුත් කරන ඒවානේ. උත්තාන විරියාදිගත උත්සාහය සහ වීරිය කියන එක සල්ලි හම්බ කරන හැමෝටම තියෙන එකක්ද නැද්ද? කසිප්පු මුදලාලිටත් තියෙනවා, ගොවියටත් තියෙනවා, කුඩු විකුණන මිනිහටත් තියෙනවා, කාටත් තියෙනවා මොකද්ද? උත්සාහයයි වීරියයි. මේ දෙක නැතුව සල්ලි හම්බ කරන්න බෑනේ. ඊළඟට බාහා බල පරිචිතා අතපය වෙහෙසිල්ල හැමෝම කරනවද නැද්ද? හැමෝම කරනවා. නිකන් හරි මේ තියෙන වත්තක කාට හරි තුනොත් අදරෑ පොල් ටිකක් කඩන්න ඕනේ කියන අනුන්ගේ වත්තක එයාටත් උත්හාන වීරිය හොඳටම ඕන රාත්‍රී ගස් නගින්නනේ. ඒකට බාහා බල පරිචිතා පොල් ගස් බඩ ගන්නකොට අතපය වෙහසන්නම ඕනේ. සේදා වක්කිත්තා අනිවාර්යෙන්ම දාඩියත් දානවද නැද්ද? දාඩිය වැగిරෙනවා. එකක් ගස් නගිනකොට මහන්සියට අනිත් එක අයිතිකාරයා ටෝච් එකක්වත් අල්ලයිද කියලා බයටනේ. සේදා වක්කිත්තා දාඩිය හොඳට වගුරවනවා. හැබැයි ඒ ලබා ගන්න දේ දැහැමි දෙයක්
නෙමෙයි. කොහොමත් අපි කියන්නේ ඒ පොල් වලට මොන පොල් කියලාද? හොර පොල්. හරියට හරියට. ඒ පොල් නම් හොර පොල්. එතකොට ඔබ දන්නවා උත්හාන වීරිය තිබුණත් බාහුබලයේ දෙව්වත් දහඩිය වැගුරුවත් ඒ විදියට දේවල් ලබා ගත්තත් බුද්ධ ශාසනයේ ඒ ලැබීම් අනුමත කළා නෑ. බුද්ධ ශාසනය යෝජනා කරන සීමාවක් පදනමක් පිහිටා සිටින්න. මොකද්ද? ධම්මිකා ධම්ම ලද්දා. නැත්තම් ධම්මිකේහි ධම්ම ලද්දේහි කියන වචනේ පාවිච්චි කරන පාළියේ. ධර්මානුකූලව සදාචාර සම්පන්නව නිත්‍යානුකූලව ලබා ගත යුතුයි. ලබා ගන්නා දෙයක් ධර්මානුකූලව සදාචාර සම්පන්නව යුක්තිගරුකව ඒ වගේම නිත්‍යානුකූලව ලබා ගැනීම තමයි බුදුදහමේ අනුමත කරන්නේ. එවැනි ධනය කොච්චර ප්‍රමාණයක් හම්බ කරත් බුදුදහමේ අහන්නේ ඇයි ඔච්චර සල්ලි හම්බ කළේ කියලා. හැබැයි ඉතින් එහෙම පොහොසත් වෙන එක ටිකක් අමාරුයි. හිමින් වෙන්නේ. කොයි වගේද? වම්මිකෝ වූප චීයති නේද? මේ හරියට හුඹස් තියනවා නේද? හරියට වේයෝ හුඹස් බඳිනවා. ඔබ දැකලා ඇති වේයෝ හිමින් ටික තමයි හුඹහ බඳින්නේ නේ. දැහැමිව නිත්‍යානුකූලව පොහොසත් වීමත් සමානයි වේයෙක් තුඹසක් බඳිනවා වගේ. හැබැයි හුඹස් මැටි හරි හයියයි නේ. හරි හයියයි. ඒකනේ අපේ ස්වාමීනි පැරණි චෛත්‍ය ඔක්කොම මේ ගඩොල් නිර්මාණය කරලා තියෙන්නේ මොනවයින්? හුඹස් මැටි වලින්. කලවන්නේ. දැහැමි ධනයත් මොන වගේද? හුඹස් මැටි වගේ නේ. හොඳම සාරයෙන් හදපු මැට්ටක් නේද? වේයා ඒක හොඳට තෝරලා බේරලා තමයි ඒ මැටි සකසලා තියෙන්නේ ඒ පසනේ. එයින් හදන ගඩොල හරි ශක්තිමත්. හැබැයි ඉතින් හිමින් තමයිනේ. හිමින් තමයි. ඉතින් අත් වශයෙන්ම කෝ තුඹහක් බඳින වගේ හිමින් ධනය හම්බ කරලා ගෙයක් දොරක් හදාගෙන ඉවර වෙනකොට ගොඩාක් අයගේ ජීවිතේ සන්ධ්‍යා සමයේද නැද්ද? සන්ධ්‍යා සමයනේ. වැඩේ තියෙන්නේ මේකයි. ඔය වේයෝ ඉතින් ලෝක අමාරුවෙන් ගොඩාක් දුක් විඳලා හුඹහක් හැදුවට පස්සේ වැඩිපුරම ඒවා ඉන්නේ කවුද? නයි. වේයෝ බොහොම අමාරුවෙන් හුඹහ බඳිනවා අන්තිමට නයි තමයි ඉන්නේ. ඒ මදිවට වේයන්ට නමවත් නැති වෙනවා සමහර වෙලට. සමහර හුඹස් පෙන්නලා කියන්නේ වේ හුඹහක් කියලා නෙමෙයි. මොන හුඹහක් කියලාද? නයි හුඹහක් කියලා. බලන්න ඩෙන්ටිටියක් නැති වෙනවා. ඒ තාමත් වේයෝ හුඹස් බඳිනවා. හිමින් හුඹස් බඳිනවා. නේ? අන්තිමට වේයෝ නෑ ඉන්නේ. නයි ඉතින් ගොඩාක් දැහැමිව නේද? අමහරුවෙන් හදපු ගෙවල් වලත් නයි ඉතුරු වෙන වෙලාවල් නැතුවත් නෙමෙයි නයි සහ සර්පයෝ වගේ උන් නේද? ඉන්නවා නේද? ඇවිල්ලා අරක් ගන්න වෙලාවල් නැතුව නෙමෙයි හැම ගෙදරකම නන් නෙමෙයි ඈ. කලාතුරකින් එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් අනන්‍යතාවය ඉවර වෙනවා නේ. අනන්‍යතාවය ඉවර වෙනවා. හැබැයි බුදුදහම ඒ හිමින් ලබන පොහොසත්කම අගය කරනවද නැද්ද? අගය කරනවද? ලෝකේ ඕක ටිකක් කතා කරන්නේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා. ධර්මීය සංවර්ධනය, තිරසාර සංවර්ධනය කියලා ටිකක් ලොකු මාතෘකාවක් ඇතුලේ කතා කරනවා මේ මහ පොළව, ගහ කොළ, සතා සීපාවා මේ සියලු දෙනාමත් රැකගෙන මේ හරිත පරිසරයත් රැකගෙන මනුෂ්‍ය ජීවිතත් රැකගෙන මේ හැම දෙයක්ම ටිකක් සමබර කරගෙන ගොඩනගෙන ආර්ථිකයක් ගැන ලෝකය දැන් කතා කරනවා. මොකද ලෝකේ කාමසුකල්ලිකානුයෝගී ආර්ථිකයෙන් ගිහිල්ලා හොඟක්ම බැට කහලා තියෙන නිසා දැන් ටිකක් ධර්මීය සංවාදනය, තිරසාර සංවාදනය ගැන කතා කරනවා. ඇත්තටම ඔය බොහොම හිමින්, බොහොම දැහැමිව, බොහොම නිත්‍යානුකූලව, යුක්ති සහගතව ලබන දියුණුවක් තමයි ඒක. නිකන් දර්ශනයක ඒකේ වැඩපිළිවෙල එහෙමමද කියලා ප්‍රශ්න තියෙනවා. නමුත් ලෝකේ කතා කරන දර්ශනයේ හරය ඒක. ඉතින් එවැනි දියුණුවක් ලබා ගත්තොත් ඒක ඇතුලේ කරුණාව මෛත්‍රියත්
වැඩිලාද නැද්ද? වැඩිලානේ. අනිත් අය තලන්නේ පෙලන්නේ නැහැ. සාහසික වෙන්නේ නැහැ. අධාර්මික වෙන්නේ නැහැ. අයුක්ති සහගත වෙන්නේ නැහැ. බොහොම හිමින් හම්බ කරන විදිය පෙන්නනවා. බමරස්සේව ඉරියතෝ මල නොතලා රොංගන්නා බඹරෙක් වගේ තමයි සම්පාදනය කරන්නේ. කොච්චර යහපත් වෙන්න ඕනද එතකොට අපේ ධන සම්පාදන ක්‍රියාවලියේ. තාම යහපත් වෙන්න.